Hello guys, ඉතින් අද අපේ Arduino දෙවෙනි lesson එක. අද අපේ tutorial එකේ දෙවෙනිම lesson එක. ඔයාමගේ කලින් වීඩියෝ එක බලලා නැත්නම් ඒක අනිවාර්යයෙන්ම බලන්න. ඒකේ මම Arduino board ගැන පැහැදිලි කරලා ඇති. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ board එකෙන් කොහොමද අපි LED එක blink කරන්නේ කියලා. අපි එහෙනම් වැඩි කතා නැතුව වැඩේ කරමු. මුලින්ම මම මෙන්න මේ විදිහට LED එකක් අතර ගන්න මේකේ positive terminal එක මෙතන ඒ වගේම තමයි negative terminal එක මෙතන අපි දැන් connections ටික බලමු connection නම් මෙන්න මෙච්චරයි 13 වෙනි pin එකට අපි අපේ LED එක අරගෙන 13 වෙනි pin එකටයි ground pin එකටයි මෙන්න මේ විදිහට connect කරගන්න ඕන දැන් අපි programming වලට ඉතින් අපේ Arduino app එක තමයි දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ මෙන්න මේ Arduino IDE කියන app එක තමයි අපේ අපි මෙතනට ගන්න Arduino software එක. අපි එහෙනම් ඒක ක්ලික් කරගමු. ඉතින් ඊළඟ එක තමයි මම දැන් මේක මෙන්න මෙහෙම තමයි කරන්න යන්නේ. දැන් මෙන්න මේ විදිහට අපිට Arduino software එක මම මේකට ඔයාලට අලුතෙන්ම මේකකුත් අරගෙනම පෙන්නන්නම් මොකද මේ මගේ කලින් කෝඩ් එකක් ගහලා කෝඩ් එක මෙතන බ්ලොක් කරා. හරි මෙන්න මේ විදිහට තමයි අපේ Arduino IDE app එකේ එන්නේ. ඉතින් මේක ගැන කතා කරොත් මේ ස්කෝප් එකක් තියෙන්නේ මෙතන. ඒක තමයි මේකේ serial monitor එක. මේක තමයි කෝඩ් අප්ලෝඩ් කරන එක. මේක තමයි මේ කෝඩ් වෙරිෆයි කරන එක. ඔයා මුලින්ම මෙන්න මෙතනින් ඔයාගේ Arduino board එක select කරගන්න. ඉතින් මම use කරන්නේ Arduino Mega එකක් නිසා මම Mega කියලා මෙතනට දාගත්තා. මෙන්න මෙතන board and port කියලා එහෙම ගැහුවාම එනවා ඒ ටික. ඕගොල්ලෝ ඒක කරගන්න ඕන. ඊට පස්සේ අපිට මෙන්න මේකේ Arduino tools කියලා තියෙන එකක් දැන් මම ක්ලික් කරලා තමයි තියෙන්නේ. ක්ලික් කරාම මෙන්න මේ විදිහට එනවා serial monitor, serial plotter සහ ඒ විදිහට එනවා. ඒවා ඔයගොල්ලන්ට දැන් වැඩක් නැහැ. අපි මේක ක්ලික් කරලා ගමු tools එකෙන්. මෙන්න මේ විදිහට එනවා මොකද්ද board එක කියලා. ඔයා මෙතනින් search කරන්න ඕන ඔයාට ඕන board එක. ඉතින් ඔයා use කරන උණ ගන්න ඔයාට මේකේ ගියාම උණු කියලා පෙන්නනවා. ඒක ඒ වෙලාවට කරගන්න. හරිනේ. එහෙනම් ඉතින් ඔන්න දැන් තියෙනවා කෝඩ් ටයිප් කරන. හැබැයි අපි මේකේ කිසිම පොඩි සෝරි වෙන්න ඕන කියලා. අපි දැන් මේකේ ටයිප් කරන කෝඩ් එක මේකේ අපි ටයිප් කරන්නේ නැහැ. මම ඔයාලට ඒක අරන් පෙන්නන්නම්. මෙන්න මේ මෙතන ෆයිල් කියලා තියෙනව නේද? ඔයා ඒක ක්ලික් කරනකො ඊට පස්සේ examples කියලා එකක් එනවා. ඒකේ basics කියන එකට ගිහිල්ලා මෙන්න මේ blink කියන එකට යන්න. ගිහලා ටිකක් වෙලා ඇද්දි මෙන්න මේ වගේ ආයෙ අලුතෙන්ම Arduino page එකක් open වෙනවා. ඊට පස්සේ ඒකේ මෙන්න මේ විදිහට කෝඩ් එක වැදිලා තමයි තියෙන්නේ. ඉතින් මේ මම දැන් ඔයාලට මේක අප්ලෝඩ් කරලා පෙන්නන්නම්. මේ delay කියලා කියන්නේ මිලිසෙකන්ඩ් වලින්. මිලිසෙකන්ඩ් 1000ක් තමයි delay එක දීලා තින්නේ. අපි දැන් මේක අප්ලෝඩ් කරමු. මෙන්න මේ විදිහට කෝඩ් එකේ error smooth නැහැ. අප්ලෝඩ් වුණා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ බල්බ් එක මෙන්න මේ විදිහට පත්තු වෙනවා. ඉතින් අපි දැන් මේකට වෙනත් delay එකක් යොදාගමු. ඒක කරන්නේ මෙහෙමයි. මෙන්න මේ delay කියන තැනට අපි මේක ඕනනම් තා ටිකක් fast විදිහට කරන්න 100යි කියලා දාගමු. දාලා මේකටත් දාගමු 100යි කියලා. දැන් අපි මේක අප්ලෝඩ් කරමු. ඉතින් මම ඕන ඔයාලට වෙරිෆයි කියන එකත් කරලා පෙන්නන්න. ඒක වෙරිෆයි කරන්න මේ කෝඩ් එකේ errors නැද්ද කියලා බලන්න. මේකේ errors කොහොමත් නැහැ example එක නිසා. ඉතින් ඔයාලට වෙනවාද මෙන්න. දැන් මෙන්න මේ වගේ තමයි මේක පත්තු වෙන්නේ. ඔයාලට වෙනවාද මේකේ delay කරන දාලා මේක කරන්න පුළුවන්. ඉතින් ඕක තමයි අපේ Arduino tutorial 2 එකේදී ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. එහෙනම් හම්බුම Arduino tutorial 3 එකේ හැමෝම subscribe කරන්න.